2025 උදම්මිට සී සුමනාරාම පුරාණ විහාරස්ථානය වසර 200කට අධික කාලයක් පුරාණ විහාරස්ථානයක 2025 වර්ෂයේ චීවර පූජාව කටින චීවර පූජාව පැවැත්වන මහා පෙරහැර දැන් ඔබ ඉදිරියට පැමිණෙනවා. මං හිතන්නේ ප්‍රථමයෙන්ම උදම්මිට සී සුමනාරාම දහම් පාසලේ දරුවන් මල් බයිසිකල් රැගෙන ඉදිරියෙන්ම පැමිණෙන අවස්ථාව තමයි ඔබට මේ දර්ශනය වෙන්නේ. මං හිතන්නේ මේ සඳහා මේ චුටි දරුවෝ ඊටාම දුක් මහන්සියෙන් ඊටාමත්ම කැපවීමෙන් ඔවුන්ගේ මල් බයිසිකලය සකස් කරගෙන දෙමව්පියන්ගේ ආරක්ෂාව යටතේ මෙම පෙරහැරට සම්බන්ධ වෙනවා. මල් බයිසිකල් ගමන් කිරීමෙන් අනතුරුව නැවතත් උදම්මිට සී සුමනාරාම දහම් පාසලේ දරුවන් කස කරුවන් ලෙස පෙරහැරට එකතු වන මොහොත තමයි ඔබට දැන් මේ දර්ශනය වන්නේ. මං හිතන්නේ දරුවොන් 12 දෙනෙක්ට ආසන්න ප්‍රමාණයක් මෙම චුටි දරුවෝ කසකරුවන් ලෙස මෙම පෙරහැරට දායක වෙනවා. පෙරහැරේ මූලික අංගයක් පෙරහැර ආරම්භ වන්නේ මේ කසකරුවන් සමග දලදා හාමුදුරුවන්ගේ පෙරහැරේ කස ගහයි කියන බලාපොරොත්තුව අප තුළ තිබෙනවා. ඔවුන් එසේ නොවුනත් තමන්ගේ පෙරහැරේ තමන්ගේ ගමේ පෙරහැරින් ආරම්භ කරන මෙම සංස්කෘතික කටයුත්ත ඔවුන්ගේ ජීවිතය සාර්ථක කරගන්නට මේ කටින මාසය පුරාවටම මේ චීවර මාසය පුරාවටම බෞද්ධයන්ගේ පින් මාසය පුරාවටම ඔවුන්ට එම හැකියාව ලැබේවා කියලා තමයි අපි හැමෝගෙම ප්‍රාර්ථනාව. මෙම කටින මහා පෙරහැර දැන් ඔබ ඉදිරියෙන් ඔබට නැරඹීමට හැකියාව ලැබී තිබෙනවා. කසකරුවන් තමන්ගේ හැකියාවන් කසකරුවන් තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමෙන් පසු ඊළඟට අපට දර්ශනය වන්නේ ප්‍රදේශයේ තරුණයන් තමන්ගේ හැකියාව ඉදිරිපත් කරන අවස්ථාව ගිනිබෝල මේ මොහොතේ මල් වෙඩි සංදර්ශනයක් එම නිවස අසලින් බොහොම අපූර්වට පෙරහැරට ආලෝකයක් එක් කරන ආකාරය අපට පෙනියන්නේ දිය ඇල්ලක ආකාරයෙන් මල් වෙඩි සංදර්ශනයක් මේ අවස්ථාවේ අප හැමෝටම දැක්නට පුළුවන්. කටින චීවරය සහිත 2025 උදම්මිට සී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ කටින චීවර පෙරහැර දැන් ආරම්භ වී තිබෙන්නේ. ස්වාමීන් වහන්සේලා පොඩි අපේ හාමුදුරුවෝ එවැගේම උදම්මිට සී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ අතිපූජනීය බොහෝම අලංකාරමත් ලෙස ගිනිබෝල කරුවන් පෙරහැරට එකතු වෙන මොහොතයි දැන් මේ තිබෙන්නේ. ඒ වගේම ඔබට ඇසෙනවා ඇති
දලදා පෙරහැර හේවිසි නාදය මෙම පෙරහැරට ඇහෙනවා. අපි හැමෝටම බොහොම ලෙන්ගත් බවක් බොහොම ශ්‍රද්ධාවක් උපදවන හේවිසි නාදය මේ මොහොතේදී අපට අසන්නට ලැබෙනවා. ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයට මෙම විහාරස්ථානයේ ඉතිහාසය තුළ ඊටම හරි අපූර්වට සංවිධානය වන කටින චීවර පින්කම 2025 වසර තුල හරිම උත්කර්ෂවත් ආකාරයට සංවිධානය කිරීමට කැලුම් විජේසිංහ මහත්මයා එවැගේම ප්‍රදේශවාසී දායක මහත්මීන් හතර පෙරුවේ දායක මහත්මීන් මේ සඳහා බොහොම කැපවීමෙන් කටයුතු කරනවා. මේ පෙරහැර නැරඹීම සඳහා පාර දිගට කිලෝමීටර 2කට ආසන්න ප්‍රමාණයකට එක්රොක් වී විශාල සෙනගක් මේ අවස්ථාවේදී එකතු වෙලා තිබෙනවා. මේ ආකාරයටම පෙරහැර නිමවන තෙක් මහ දැවැන්ත සෙනගක් මේ පෙරහැර සමග සම්බන්ධ වෙනවා. උදම්මිට කුඹිටියාව කෝලවත් විවිධ තරුණ සමාජ උපාසක සමිති වැඩිහිටි සමිතිවල සියලුම සමාජිකාවන් එක්ව ඔවුන්ගේ නොමසුරු දායකත්වය තුළ මේ පෙරහැර අතිසාර්ථකවත් අයුරින් පවත්වාගෙන යාමට සූදානම් වෙලා තිබෙන මොහොත. මං හිතන්නේ දැන් අප කතා කළ ආකාරයට ගිනිබෝල කරුවන් පෙරහැර හා සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ උපරිම දක්ෂතාවයන් එක් ගිනිබෝල කරුවෙක් Tamanගේ සගයෙක් වඩාගෙන සිටිද්දී හරි අපූර්වට ඔවුන්ගේ ශිල්පීය හැකියාවන් මෙම මාර්ගය තුල කැලුන් මහත්මයාගේ නිවස අසල ඔවුන්ගේ හැකියාවන් එලි දක්වන ආකාරය හරි අමාරු කාර්යයක්. ගිනි බෝලය කරකවමින් බොහොම අවදානම් කාර්යයක්. ඒ අවදානම් කාර්ය මනාවට කළමනාකරණය කරමින් ඔවුන්ගේ හැකියාවන් මේ මොහොත වෙන තුල එලි දක්වන ගිනි බෝල කරුවන් 20කට 25කට ආසන්න ප්‍රමාණයක් මෙම කටයුත්ත හා සම්බන්ධ වෙනවා. ඔවුන්ගේ හැකියාවන් උපරිමයෙන්ම මෙම ශිල්පීය දක්ෂතාවයන් ඔවුන් මෙම කටයුත්තට බොහොම පුරුදු බොහොම හැකියාවන් තියෙන ශිල්පියන් ඔවුන් මේ ප්‍රදේශයේ සිටින මේ ප්‍රදේශයේ පවත්වන ප්‍රධානතම පෙරහැරවල් වල ගිනිබෝල කරකවන එම ශිල්පීන් ඔවුන්ගේ හැකියාව මෙම ප්‍රදේශය තුල බොහෝ අපූර්වට ප්‍රදර්ශනය කරනවා. උදම්මිට ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ වාර්ෂික කටින පින්කමේ ගිනිකෙලි සංදර්ශනය අහසින් ගුවනින් මං හිතන්නේ මල්වැඩි සංදර්ශනය පොළව තුල ගිනිබෝල සංදර්ශනය මේ හැම දෙයක්ම මේ භක්තියෙන් සිදු කරනු ලබන්නේ මේ චීවර මාසය තුල මේ කටින මාසය තුල මේ ප්‍රදේශයේ මිනිසුන් තුල ඉපදුණු ඒ භක්තිය ආදරය ලෙන්ගතුකම තමයි මෙම සියලු කටයුතු වලින් පැහැදිලි වන්නේ. දැන් අපට අපූර්ව රැහෙනවා දලදා පෙරහැරේ හේවිසි වාදනය තම්මැට්ටන් කරුවන් ඒ වගේම දවුල් හඬ මේ පෙරහැරට එකතු වෙන මොහොත 2025 කටින චීවර පූජාව සිදු කරන මොහොතේ දැන් පෙරහැරට සම්බන්ධ වන්නට එන්නේ තම්මැට්ටන් කරුවන් සහ හේවිසි කරුවන්ගේ සම්බන්ධ වන මොහොත.
හේවිසි කරුවන් පෙරහැරෙන් සම්බන්ධ වී ඉන්පසුව අපට දක්නට ලැබෙන්නේ මුර ආයුධ සමග පෙරහැරට සම්බන්ධ වන බස්නායක නිලමේවරුන් මං හිතන්නේ පෙරහැරට ප්‍රෞಢත්වයක් පෙරහැරට ගෞරවයක් පෙරහැරට ආඩම්බරයක් නිලමේවරුන් විසින් ඉදිරිපත් කරනවා. හේවිසි කරුවන් යාමෙන් අනතුරුව පෙරහැර සම්බන්ධ වෙනවා දිවවඩනේ නිලමේතුමන්ලා. මුර ආයුධ සමගින් ඔවුන් පෙරහැරේ ගමන් කරන ආකාරය තමයි ඔබට මේ දිස්වන්නේ. මං හිතන්නේ මෙම කටයුත්ත අද අපට බොහොම ආශිර්වාදයක් වෙනවා. කැලුම් විජේසිංහ මහත්මයා එවැගේම ඔහුගේ පවුලේ සියලු දෙනාම ඊළඟට අපට උඩරට සම්ප්‍රදායට සැකසුණු නැටුම් ශිල්පිනියන් පෙරහැර හා සම්බන්ධ වෙනවා. ප්‍රදේශයේ පාසලක දරුවන් පෙරහැර හා සම්බන්ධ වෙන මොහොත මං හිතන්නේ ඔවුනුත් මේ පෙරහැර හා සම්බන්ධ වෙන්නේ බොහොම ගෞරවයෙන් ඒ වගේම ඉතා විශාල භක්තියකින් චීවර පූජාව බෞද්ධයෙකු වශයෙන් අපට මහා ආනිසංස ලබා දෙන අටමහා කුසල් වලින් එක් පින්කමක් චීවර පූජාව, කටින චීවර පූජාව. ඉතින් මේ චීවර පූජාවට අටමහා කුසල් වලින් එක් කුසල කර්මයක් සිදු කර ගැනීම සඳහායි මේ සියලු දෙනාම එක්රොක්ව බැඳී සිටින්නේ. බෞද්ධ ආගමිකයන්ගේ පෙරහැරවල් අතරින් ප්‍රධානතම පෙරහැරක් ලෙස අපට මේ චීවර පෙරහැර හඳුන්වන්න පුළුවන්. සෑම පන්සලකම වස් සමාදන් වූ ස්වාමින් වහන්සේ වෙනුවෙන් පවත්වන මාස 3ක් පුරාවටම උන්වහන්සේ 4 පේරුවක දායක දායිකාවන් වෙනුවෙන් කලේ අපරිමිත පුණ්‍ය කර්මයන් හේතු පුණ්‍ය කර්මයන්ට කෘතගුණ දැක්වීම වෙනුවෙන් තමයි මෙම පෙරහැර පවත්වා ගමට රටට ආශිර්වාදයක් එක් කිරීමට ප්‍රදේශවාසීන් සූදානම් වන්නේ. ඉතින් දැන් පෙරහැර හා සම්බන්ධ වෙන්නේ උඩරට නැටුම් ශිල්පිනියන්. බොහොම අපූර්වට එම සංදර්ශනය ප්‍රදේශයේ පාසලක දරුවන් විසින් ඉදිරිපත් කරනවා. ඉතාම අපූර්වට ඉදිරිපත් කරනවා. නැටුම් අංග උඩරට පහතරට සබරගමු නැටුම් සම්ප්‍රදායන් ත්‍රිත්වයම නියෝජනය වන ආකාරයට සංවිධානය කර ඇති මෙම මහා කටින පින්කම පෙරහැර දැන් ඔබට නැරඹීමට හැකියාව ලැබී තිබෙනවා.
උඩරට සාම්ප්‍රදායික නැටුමෙන් අනතුරුව ඔබට දර්ශනය වන්නේ මොනර නැටුම ඉදිරිපත් කරනු ලබන්නේ උදම්මිට සීසුමනාරාම දහම් පාසලේ චුටි දරුවන් මේ සඳහා වුන් සම්බන්ධ වී සිටිනවා. තමන්ගේ ආචාර්ය මණ්ඩලයේ ගුරු මෑණිවරුන් සහ පියවරුන්ගේ මඟ පෙන්වීම යටතේ චූටි දරුවෝ මේ මොනර නැටුම සඳහා ඉදිරිපත් වෙනවා. අපට මෙහි මොහොතේ සිහි වෙනවා කතරගම පෙරහැර විවිධ සංස්කෘතික අංගයන්ගෙන් සමන්විත මෙම පෙරහැර තුළ උඩරට පහතරට සබරගමු ආදී නැටුම් සම්ප්‍රදායන් විශාල ප්‍රමාණයකින් මෙය සමන්විත වෙනවා. මොනර නැටුමෙන් අනතුරුව අපට දැකින්නට හැකිවන්නේ ගිරිදේවී නැටුම මෙම පහතරට නැටුම් සම්ප්‍රදායට අයත් නැටුම් සංස්කෘතික අංගයක්. මං හිතන්නේ ශ්‍රී ලංකාව ගතහොත් අපටම ආවේනික නැටුම් සම්ප්‍රදායන් විශාල ප්‍රමාණයක් උරුමකම් කියන ප්‍රෞಢ සංස්කෘතියකට උරුමකම් කියන ශ්‍රී ලාංකීය ජාතිය ඔවුන්ගේ එම සංස්කෘතික අංග එළි දක්වන ප්‍රධාන වේදිකාවක් ලෙස පෙරහැර හඳුන්වන්න පුළුවන්. පෙරහැර නම් සංස්කෘතික අංගය ඔවුන්ගේ එම සංස්කෘතික අංග ඉදිරිපත් කිරීමට වේදිකාවක් වෙනවා. මෙය දළදා ඉතිහාසය පටන් ගත් දවස සිට අපේ සංස්කෘතිය හා බැඳුණු බොහොම අපූර්ව සංස්කෘතික අංගයක් ලෙස අපට මෙය හඳුන්වන්න පුළුවන්. ගිරිදේවිය වෙනුවෙන් පවත්වන මෙම නැටුම පහතරට සම්ප්‍රදාය එය තුළ නටන විදිහ අංග චලනයන් හරි අපූර්වට පැහැදිලි වෙනවා. ඒ වගේම ඒ වාදනය කරන පහතරට බෙරය ඔවුන්ගේ රිද්මයට මනාව අඩිතාලමක් සපයනවා. මේ සියලු අංගවලින් සපිරුණු මේ ප්‍රදේශයේ පවත්වන දැවැන්තම කටින චීවර පෙරහැර තමයි උදම්මිට ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේදී 2025 වර්ෂය තුළ මේ ඔබට දිගහැරෙන්නේ.
මීළඟට ඔබ ඉදිරියට පැමිණෙන්නේ තවත් උඩරට නැටුම් සම්ප්‍රදායක් වන පන්තේරි නැටුම තමයි ඔබට මෙය දකින්න ලැබෙන්නේ. මේ සඳහා සම්බන්ධ වෙනවා ප්‍රදේශයේ පාසලක දරුවන් පන්තේරු නැටුම උඩරට සාම්ප්‍රදායික නැටුමක් පන්තේරුව හඬවමින් අපූර්වට උඩරට බෙරය සමග එකතු වී ඔවුන් මෙම නර්තනය යෙදෙනවා. පෙරහැරක අනිවාර්ය අංගයක්සේ පන්තේරි නැටුම එවැගේම ඔවුන්ගේ කවි ගායනය බොහොම අපූර්වට ගායනා කරමින් මෙම පෙරහැර හා සම්බන්ධ වෙනවා. පන්තේරු නැටුමෙන් අනතුරුව නැවතත් දියවඩන නිලමේතුමාන්ලා පෙරහැර හා සම්බන්ධ වෙනවා. මුර ආයුධ සමග ඔවුන් මේ පෙරහැර හා සම්බන්ධ වෙන මොහොත දියවඩන නිලමේතුමාන්ලා පිටුපස බොහොම ගෞරවයෙන් අප මහා තිලෝගුරු බුදු පියාණන් වහන්සේගේ රුව සහිත රථය ගමන් කරනවා. ප්‍රදේශයට ආශිර්වාදයක් හතර දිසාවට ශක්තියක් මේ මහා බුදු පිළිම වහන්සේ අතර පෙරවේ දායකයන්ගේ හා මුසුවන මොහොත එය මං හිතන්නේ බෞද්ධයන්ට බොහොම ආශිර්වාද ජනක මොහොතක්. එම රථයෙන් අනතුරුව පෙරහැර සහ සම්බන්ධ වෙන්නේ පහත රට සම්ප්‍රදායික තෙල්මි නර්තනය. මං හිතන්නේ සියනෑ කොරළය ගත් විට පහත රට ප්‍රදේශයේ ගත් විට තෙල්මේ සම්ප්‍රදායට උරුමකම් කියන නර්තන ශිල්පීන් විශාල ප්‍රමාණයක් සියනාවෙන් බිහි කළා. දැන් ඊළඟට පෙරහැර හා සුවිශේෂී අංගය වන්නේ පෙරහැර සම්බන්ධ වෙනවා හස්තිරාජයෙක්. මං හිතන්නේ පෙරහැරක අනිවාර්යෙන්ම සිටිය යුතු අංගයක් හස්තිරාජයා. මං හිතන්නේ හස්තිරාජයෙක් පෙරහැර හා සම්බන්ධ වන මොහොත අත්තනගල්ල රජමහා විහාරයේ හස්තිරාජයා. ඉතින් 2025 ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ කඨින චීවර පූජාව වෙනුවෙන් පවත්වන දැවැන්ත මහා පෙරහැර කෙමෙන් අවසන් වේගෙන යන මොහොත ඊළඟට උදම්මිට ශ්‍රී සුමනාරාම දහම් පාසලේ සිටි දරුවෝ වඩිග පටුන නර්තනය හරි අපූර්වට ඉදිරිපත් කරනවා. වයස අවුරුදු 5ක් 6ක් අතර දරුවන් චූටි කලා ශිල්පීන්. ඔවුන් තමයි අපේ සංස්කෘතිය පෙරට අරන් යන අපේ අනාගත පරම්පරාව. ඔවුන් අපේ ශ්‍රී ලාංකීය සංස්කෘතිය ලෝකයට ගෙන යන්නට
ශ්‍රී ලාංකීය සංස්කෘතිය ආරක්ෂා කර ගැනීමට ඔවුන්ට කළ හැකි කාර්ය අතිවිශාලයි. මෙය අපේ අනාගතය පිළිබඳව සුබ සිහින සුබ අනාගත දැක්මවල් අපට පෙනෙනවා. මම හිතන්නේ ඒ වේදිකාවක් වෙනවා උදම්මිට ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පවත්වන කටින චීවර පෙරහැර. ළඟට අපට ඈතින් දිස් වෙනවා නිල වර්ණයෙන් සැරසුණු මහා හස්තිරාජයේ පෙරහැර හා සම්බන්ධ වෙනවා. මං හිතන්නේ මේ ප්‍රදේශයේ තිබෙන අලියතුන් සහිතව පවත්වන දැවැන්තම පෙරහැර ලෙස උදම්මිට ශ්‍රී සුමනාරාම විහාරස්ථානයේ පවත්වන කටින පින්කම හඳුන්වන්න පුළුවන්. නැවතත් පෙරහැර හා සම්බන්ධ වෙනවා චූටි දරුවෝ තෙල් මේ නීල වර්ණයෙන් සැරසුණු හස්තිරාජයේ පෙරහැර හා සම්බන්ධ වෙනවා. ඔහුත් අත්තනගල් අරහත් රජමහා විහාරස්ථානයේ හස්තිරාජයේ පෙරහැර ඊළඟට පෙරහැර හා සම්බන්ධ වන්නේ සලු අපේ සෙල සංස්කෘතියේ මූලික අංගයක් වන වෙස්මුණු කලාව. මම හිතන්නේ අපටම ආවේනික වෙස්මුණු කලාවක් ලෝකයට ඉදිරිපත් කරන්නට පුළුවන් වෙස්මුණු කලාවක් අපට තිබුණා. සලුපාලිය වෙස්මුහුණ තමයි ඒ වගේම තවත් විවිධ වෙස්මුහුණු ඇඳගෙන මේ පෙරහැර හා සම්බන්ධ වෙනවා. මම හිතන්නේ වර්තමාන බොහෝ පෙරහැරවල් වල වෙස්මුහුණු ඇඳගත් ශිල්පීන් පෙරහැරට එකතු කරන ආලෝකය හරි අපූර්වයි. මම හිතන්නේ පෙරහැරට නැවුම් බලාපොරොත්තුවක් නැවුම් ජවයක් මෙම වෙස්මුහුණු ශිල්පී ඉදිරිපත් කරන ඔබට පෙනියන්නේ ඈත කෙළවරක උඩින් ලබාගත් බොහොම අපූර්ව දර්ශනීය ඡායා රූපයක් සින්දුවමක් වැනි. මම හිතන්නේ පෙරහැර ඒ තරම්ම දිගයි විශාල දිගකින් යුත් නැටුම් ශිල්පීන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ වන නැටුම් අංග විශාල ප්‍රමාණයක් සම්බන්ධ වන ප්‍රදේශයේ තිබෙන මහ දැවැන්තම පෙරහැර උදම්මිට ශ්‍රී සුමනාරාම පුරාණ විහාරස්ථානයේ පවත්වන කටින චීවර පූජාව ඊළඟට සම්බන්ධ වන්නේ නැටුම් ශිල්පිනියන් පහතරට සම්ප්‍රදායට අනුකූලව සලුපාලිය ආකාරයට සැරසුණු බොහොම අපූර්ව නැටුමක් ඉදිරිපත් කරන ලාලිත්‍ය රිද්මය බෙර පදය පහතරට බෙර පදයට එකතු කරන බොහොම අපූර්ව ලාලිත්‍ය නැටුම් අංගයක්. මම
මම හිතන්නේ ලෝකේ මේ පෙනෙන්නේ අපූර්වට ගුවන් ඡායාරූපයක් නැටුම් ගැයුම් එවැගේම හරි අපූර්වට ආලෝකමත් වුණු උදම්මිට ප්‍රදේශය ශිල්පීන් ඔවුන්ගේ සමු ගැනීමත් සමගම අපට දිස් වෙනවා පිරිත් සජ්ජායනා මැද චීවරය පෙරහැරහා එක්කරන්නට මුසු කරන්නට සූදානම් කටන චීවරය උදම්මිට පාසලේ ඉන්දසාර විද්‍යාලීය දරුවන් කලගෙඩි නැටුම හා සම්බන්ධ වන මොහොත මම හිතන්නේ උදම්මිට ඉන්දසාර විද්‍යාලය උදම්මිට සිසුමනාරාම දහම් පාසල උදම්මිට සිසුමන දහම් පාසල එවැගේම සිසුමනාරාම විහාරස්ථානය එකම භූමියක පිහිටුණු ගම හා බැඳුණු බොහෝ අපූර්ව බැඳියාවක් ඇති ආයතන තුනක් වසර 200කට ආසන්න කාලයක් මෙම ආයතන තුන මේ ප්‍රදේශයට සිදු කරනු ලබන මෙහෙය වචන වලින් කිව නොහැකි ඉන්දසාර විද්‍යාලය ගතහොත් ප්‍රදේශයට මහා දැවැන්ත දූ පුතුන් දැවැන්ත බුද්ධිමතුන් මේ සමාජයට දායාද කළ තෝතැන්නක් පිම්බිමක් එවැගේම උදම්මිට සිසුමනාරාම දහම් පාසල උදම්මිට සිසුමනාරාම විහාරස්ථානය මේ ප්‍රදේශයට මේ ලෝකෙට බිහි කර යටිවරයන්න් වහන්සේලා විශාල ප්‍රමාණයක් ලෝකයට බිහි කළ අද්විතීය තෝතැන්නක් පිම්බිමක්. ඉතින් මේ පිම්බිම තුළ ඉදිවෙන මේ පිම්බිම තුළ ගොඩනැගෙන මේ සංස්කෘතිය ලෝකයට රටට මහා ආදර්ශයක්. ඉතින් 2025 උදම්මිට සිසුමනාරාම විහාරස්ථානය මේ ප්‍රදේශයේ තිබෙන පැරණිතම පන්සලක්. එහි විහාරාධිපති අතිපූජනීය සියනෑ හා පිටිකම් දෙකොරළේම ප්‍රධාන අධිකරණ සංඝනායක අතිපූජනීය ගුණානන්ද ස්වාමින් වහන්සේගේ පූර්ණ අනුශාසනකත්වයෙන් මෙම පෙරහැර ඉදිවෙනවා. දැන් අප මේ දකින්නේ සුවිශේෂීම මොහොත කැලුම් විජේසිංහ මහත්මයාගේ නිවසින් බොහොම ගෞරවයෙන් බොහොම ආදරයෙන් කඨින චීවරය හේවිසි පංචතූර්ය මාදක මැද්දේ ප්‍රධාන රථය තුලට කඨින චීවරය එකතු කරන මොහොත මම හිතන්නේ අපේ පොඩි හාමුදුරුවෝ එම කටයුත්ත වෙනුවෙන් අති විශාල කැපකිරීමක් කරලා ඔබට පෙන්වන්න ඇති අපේ පොඩි හාමුදුරුවෝ එම කටයුතු සම්බන්ධ වෙනවා. දැන් කැලුම් විජේසිංහ මහත්මයාගේ නිවසෙන් කඨින චීවරය සහිතව එම චීවරය ප්‍රධාන සංසිරිගේ තුල තැන්පත් කරන මොහොත පිරිත් සජ්ජායනා මැද්දේ මෙම කටයුත්ත සිදු වෙනවා. උඩරට නැටුම් ශිල්පීන් උඩරට මේ මොහොතේ උඩරට සම්ප්‍රදානුකූල
වෙස් නැටුම් ශිල්පීන් විසින් කඨින චීවරය කැලුම් විජේසිංහ මහත්මයාගේ නිවසින් ප්‍රධාන පෙරහැර වෙතට සම්බන්ධ කිරීමට සැලසෙන මොහොත. මං හිතන්නේ බොහොම ගරු ගාම්භීරව මාස 3ක් පුරාවටම බොහොම ගෞරවයෙන් මේ ප්‍රදේශයට පින්කම් අතිවිශාල ප්‍රමාණයක් දායක කරමින් බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් ඒ කටින චීවරය දැන් කැලුම් විජේසිංහ මහත්මයා සිය හිස මත තබා පෙරහැර සම්බන්ධ කරන්නට සැරසෙන මොහොත. මං හිතන්නේ ඔහුගේ ජීවිතය තුළ සුවිශේෂීම දවසක් වනමාට නොඅනුමානයි. ඔහුගේ ජීවිතය තුළ කළ මම හිතන විදිහට මහ විශාලතම මහත් දැවැන්තම පුණ්‍ය කර්මය අටවිසි අටමහා කුසල් වලින් එකක් කඨින චීවර පූජාව මේ සංසාරය තුළ ඔහු ලබා ගන්නට පුළුවන් බෞද්ධයෙකුට ලබා ගන්නට පුළුවන් සුවිශේෂීම පුණ්‍ය කර්මය තමයි මේ කඨින මහා චීවර පූජාව. මම හිතන්නේ ඒ පූජාවට සම්බන්ධ වෙනවා මේ කැලුම් මහත්මයා. මම හිතන්නේ බොහොම භක්තියෙන් බොහොම ආදරයෙන් හිස මත තබාගෙන එක් කඨින චීවරය පෙරහැර හා සම්බන්ධ කිරීමටයි සූදානම් වන්නේ. මම හිතන්නේ ඔහු මෙලොවට බිහි කළ ආදරණීය දෙමෝපියන්ට ඒ වගේම ඔහුගේ ආදරණීය බිරිඳ දරුවන් දෙදෙනාට මේ පින මං හිතන්නේ ඔහුගේ ආත්මයටම සුවපත් වෙන්නට හේතු වේවයි කියලා අපි විශ්වාස කරනවා. මල් බත්තියක් රැගෙන ඒ පවුලේ අය කැලුම් මහත්මයා පෙරටු කරගෙන ප්‍රධාන පීතිකාව වෙත මේ මොහොත වන විට එම කඨින මහා චීවරය තැන්පත් කරන මොහොතයි ඔබ මේ දකින්නේ. මං හිතන්නේ බෞද්ධයෙකුට ලබන්නට පුළුවන් උසස්ම පින්කම, බෞද්ධයෙකුට කරන්න පුළුවන් ශ්‍රේෂ්ඨතම පින්කම තමයි කඨින චීවර පූජාව. මේ පූජාව තුළ ලැබෙන ආනිසංස අපමණයි. මේ ආනිසංස තුළ අපි සංසාරේ කවදාවත් නිරයට පත් වෙන්නේ නැහැ. මේ සංසාරේ පුරාවටම මේ පින හේතු වෙනවා. ඉතින් මේ මහා පින්කම සිදු කරන්නට කැලුම් මහත්මයා තනිව නොවේයි. මේ ප්‍රදේශයේ හතර පේරුවේ දායක දායිකාවන් සියල්ලගේම එකතු කරගෙන තමයි මේ පින්කම සම්බන්ධ වන්නේ. එය මහා ආනිසංස ලැබෙන පින්කමක්. 2025 කඨින චීවර පුණ්‍ය කර්මය සිදු කරන මේ මොහොත මම හිතන්නේ උඩරට නැටුම් ශිල්පීන් පෙරටු කරගෙන දැන් චීවරය පෙරහැර හා සම්බන්ධ වන්නටයි ඒ සුවිශේෂී අංගණය තුල ගරු බුහුමන් මැද හතර පේරුවේ දායක දායිකාවන්ගේ ආශිර්වාදය මැද කඨින චීවරය රැගත් පෙරහැර දැන් පෙරහැරේ ගමන් කිරීමටයි සූදානම් වන්නේ. මං හිතන්නේ දලදා කරඬුව කතරගම දෙවිඳුන්ගේ ආභරණ වඩම්මන්නේ උඩරට සාම්ප්‍රදායික නැටුම් ශිල්පීන් අතින් මම හිතන්නේ මෙම කඨින චීවරයද
වඩම්මා ලබන්නේ උඩරට නැටුම් ශිල්පීන් ශ්‍රී ලංකාවේ ප්‍රෞಢත්වය ශ්‍රී ලංකාවේ ආඩම්බරය ශ්‍රී ලංකාවේ ගෞරවය මං හිතන්නේ වෙස් නැටුම් ශිල්පය තුල බොහෝ අපූර්වට විදහා පානවා 2025 උදම්බිට සී සුමනාරාම විහාරස්ථානයේ කටින චීවර පෙරහැර කටින පින්කම සුවිශේෂී අංගේ වන්නේ කටින චීවරය රැගත් ඒ රතය දැන් පෙරහැර හා සම්බන්ධ වන මොහොත මේ සඳහා ප්‍රදේශයේ සියලු දායක දායිකාවන් හතර පෙරවේ දායක දායිකාවන් මේකට සම්බන්ධ වී කටයුතු කරනවා. උඩරට නැටුම් ශිල්පීන් උඩරට බෙරය සමග මෙම පෙරහැර හා සම්බන්ධ වෙනවා. ඒ වගේම මෙම චීවරය පිටුපස මේ රථය පිටුපස ප්‍රදේශයේ හතර පෙරවේ දායක දායිකාවන් බොහොම භක්තියෙන් ගම හතර පෙරුව පුරාවටම මෙම චීවරය වැඩමවා යෑමට පිටුපසින් ගමන් කරන ආකාරයක් තමයි අපට පෙනියන්නේ. කටින පෙරහැරක අවසාන අංගය ලෙස අපට දකින්නට පුළුවන් වන්නේ කටින චීවරය රැගත් එම රථය දැන් ඔබ ඉදිරියේ ධාවනය වෙනවා. ඔබේ මොහොතේ වන විට කටින චීවරය පෙරහැර සම්බන්ධ වීමට ගමන් කරනවා. ඒ වගේම ප්‍රදේශවාසී සියලු දෙනා හතර පෙරුවේ දායක දායිකාවන් පෙරහැර හා සම්බන්ධ වී මෙම අද රාත්‍රිය පහන් වන තුරු මෙම කටන චීවරය රැගත් මහා පෙරහැර උදම්බිට හතර පෙරුව පුරාවටම වීදි සංචාරය කරනවා. ඉතින් මේ ලබන මහා පින මේ ලැබෙන ආශිර්වාදය ප්‍රදේශවාසී සියලු දෙනා බොහොම භක්තියෙන් ලෙන්ගතුව වැළඳ ගන්න බවට අපට විශ්වාසයි. ඉතින් මේ මහඟු සත්කාරය කරන්නට මේ මහඟු දැවැන්ත මෙහෙවර කරන්නට කැලුම් විජේසිංහ මහත්මයා සහ ඔහුගේ බිරිඳ දරුවන් පවුලේ සියලු දෙනාම කැප කරන කැපවීම උදම්මිට මේ වගේම හතර පෙරුවේ සියලු දායක දායිකාවන් උදම්මිට සී සුමනාරාම විහාරස්ථානයේ සියලු දෙනා විසින්ම බොහොම ගෞරවයෙන් සිහිපත් කරනවා. මං හිතන්නේ මෙම කටයුත්තට සම්බන්ධ වුණු සජීව කටයුත්තට සම්බන්ධ වුණු සියලු මහත්මුරුන්ට බොහොම ගෞරවයෙන් ඒ වගේම ඔවුන්ට විශාල කැපවීමක් කරන එම මහත්මුරුන්ට අපගේ ගෞරවය උදම්බිට සී සුමනාරාම විහාරස්ථානය දායක සභාව වෙනුවෙන් ඔවුන්ට පිරිනමනවා. ඉතින් ඔවුන් සහ සියලු දෙනාටම මේ කරන පිනෙන් ඔවුන්ට නිරෝගී ආශිර්වාදය ලැබෙන්න කියලා අපි සියලු දෙනාම ප්‍රදේශවාසීන් විදිහට ප්‍රාර්ථනා කරනවා. මෙම සජීවී විකාශය මෙතනින් අපි අවසන් කරනවා. ඔබ සැමට තෙරුවන් සරණයි.